හරි හරි සුනිල් මල්ලි මං මේ පොඩි වැඩකට හිර වෙලා ඉන්නේ. දුරකථන ඇමතුමක සිටි ජයරත්න මාමා කියනු මට ඇසෙනි. ආහා එහෙමද? එහෙනම් ඉන්න මං විනාඩියෙන් එන්නම්. ඔහු තවදුරටත් කියනු ඇසෙනි. පුතා ඔයා එහෙනම් ওই කම්පියුටර් එක හදලා ඉවර වෙලා මට කෝල් එකක් දෙන්න. මං ගිහින් දාන්න එන්නම්. මේ මගේ යාළුවෙක්ගේ හදිස්සි වැඩක් එන්න කියලා කරදරේ බැරිම තැන තමයි මේ යන්නේ. කතා කරන ගමන්ම ජයරත්න මාමා පඩිවෙල අඩියට දෙකට බසිමින් යඩ තට්ටුවට පිවිසුනි. මොහොතකින් ඔහුගේ ත්‍රිවීල් එක පන ගන්වන හඩත් එය වේගයෙන් ඇදී යන හඩත් ඉහළ මාලයේ සිටි මට ඇසුනි. ජයරත්න මාමා ප්‍රදේශයේ ඉහළ නමක් හිමි කරගත් ව්‍යාපාරිකයෙකි. මාමා කෙතරම් හොද ව්‍යාපාරිකයෙක් වුණත් මිනිසුන් ඔහු ගැන කතා වුණේ ඔහුතරම් ලෝභ මසුරෙකු අහලගම් හතකවත් නැති බවයි. ජයරත්න මාමා අපට දුරින් නෑ යෙකුවේ. ඔහු අද මාව ඔහුගේ ගෙදරට රැගෙන ආවේ කම්පියුටර් එකක් සාදා ගන්නයි. කම්පියුටර් එක මම කරන්ට් එකට ගහලා බැලුවා. ඒත් ඒක ඕන් උනේ නෑ. බීප් බීප් කියලා සද්දයක් එන්න ගත්තා. මට වැඩේ තේරුමා RAM කාඩ් එක බුරුල් වෙලයි තිබ්බේ. මම ඒක ගහලවලා ආයෙත් ගැහුවා. දැන් කම්පියුටර් එක කිරි ටොයිය වගේ වැඩ. කවුදෝ පඩිපෙළ නැගගෙන උඩට එන සද්දෙ මට ඇහුණා. සද්ද ටික ටික මං ගාලටම එන්න රත්තා. මොකද පුතා වෙලා තියෙන්නේ? ෂා පට්ට සුදු කකුල් කෙහෙල් කදන් වගේ මහතයි. ඇදන් ඉන්නේ කොටම කොට සායක්. සුදු කකුල් වල කලව වලින් භාගයක් විතර එළියේ. උඩට ඇදපු බ්ලවුස් එකත් ඒකටම කැපෙනවා. හිර වෙලා ගෝව ගෙඩි වගේ දෙක. කිරි සුදු අත් දෙකම. එළියේ ස්ට්‍රයිට් කරපු කොණ්ඩේ දිලිසෙනවා. ජම්බු ගෙඩිය වගේ හිනාවක් දාගෙන ඒ ආවි වෙන කවුරුවත් නෙවෙයි. ජයරත්න මාමා ළඟදි ගෙන ආපු ෆ්‍රෙෂ් අලුත ගෙනා මනමාලි. ජයරත්න මාමට වයස 45ක් වගේ. ඒත් මේකිට වයස 27ක් වගේ වෙන්නේ කියලා මට කවුදෝ කිව්ව මටකයි. මම එකපාරට දැකපු මේ දසුනෙන් මන් මත් වෙලයි හිටියේ. මොකද පුතා වෙලා තිබුණේ දැන්නම් වැඩ නේද නැන්ද? කොම්පියුටරේ තිරේ දිහා බල්ලා මගේ ළඟ තිබ්බ පුටුවෙන් වාඩි වුණා. ඔව් ඒ තව පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා ඇන්ටි. මට ඉබේම කියවුණා. එහෙමද? නැන්ද ඇහුවා. නැන්ද සුදු කකුල් එකක් උඩ එකක් දාගෙන වාඩි වෙලා මන් දිහාට නැවිලා යුන්නේ. සුදු කලුල් බ්ලවුස් එක අස්සෙන් පේන කකුල් මාව වංග කළා. ඒ මදිවට ඒකිගේ ගාවින් ආවේ මාරම සුවදක්. පිච්චමල් සෙන්ට් එකක්ද කොහිද? ඒ සේරම අස්සේ මදි එකත් නගින්න ගත්තා.